Hello everyone! ඔයාලා හැමෝම අදත් මගේ වීඩියෝ එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක ස්ටඩි ව්ලොග් එකක් තමයි ෂෙයා කරගන්න හිතුවේ. මම මගේ යුනිවර්සිටි එකේ එන්ඩ් එක්සෑම් එකට රෙඩි වෙන විදිය තමයි මේ විදියට ඔයාලත් එක්ක බෙදාගන්නේ. එන්ඩ් එක්සෑම් එකට රෙඩි වෙන්න අපිට මේ දවස්වල ස්ටඩි ලීව් දීලා තමයි තියෙන්නේ. ස්ටඩි ලීව් එකේ ගෙදර ඇවිල්ලා තමයි මම නම් මගේ වැඩ ටික කරගන්නේ. පාඩම් වැඩ ටික පටන් ගන්න කලින් මම මුලින්ම හිතුවා මගේ ටයිම් ටේබල් එක ලියාගත්තත් හොඳයි කියලා. මොකද ඒක දකිද්දී අපිට මොටිවේෂන් එකකුත් ඇති වෙනවානේ. ඔයාලා කැමති කොයි වෙලාවට පාඩම් කරන්නද? සමහර අය කැමති ගොඩක් රෑ වෙනකම් පාඩම් කරන්න. තවත් සමහර අය කැමති උදේ පාන්දර නැගිටලා පාඩම් කරන්න. මම නම් ගොඩක් වෙලාවට කැමති ඩේ ටයිම් එකේ නැත්නම් උදේ පාන්දරින්ම නැගිටලා පාඩම් කරන්න තමයි. සාමාන්‍යයෙන් මම මගේ එන්ඩ් එක්සෑම් එකට රෙඩි වෙන්නේ මෙන්න මේ විදියට තමයි. නෝමලි අපි ස්ටඩි කරන දේවල් එදිනෙදාටම බලනවනේ. එහෙම කරන එක ඇත්තටම ගොඩක් වටිනවා. ඒ ඇයි දන්නවද? හිතන්නකෝ ඒ උගන්වපු දේවල් අපි එදිනෙදා බැලුවේ නැත්තම් එන්ඩ් එක්සෑම් එකක් ලඟ වෙද්දී මේ ලොකු ඒරියා එක කොහොමද අපි කවර් කරගන්නේ? ඉතින් අපි කරන්න ඕනේ දවසේ පොඩි හරි වෙලාවක් වෙන් කරගෙන එදා දවසේ වැඩ ටික ඉතාලම බලලා ඉවරයක් කරගන්න එක තමයි. ඉතින් එන්ඩ් එක්සෑම් එකක් ලඟ වෙද්දී අපිට මේ ස්ටඩි කරපු දේවල් ආයෙ බලලා මතක් කරගන්න එක විතරයි කරන්න තියෙන්නේ. මම මුලින්ම කරන්නේ මගේ නෝට් ටික මුලින් ඉඳන් හොඳට ආයෙ ස්ටඩි කරන එක. ඒ කරන ගමන් වැදගත් කරුණු මොනවද කියලා හයිලයිට් කරලා තියාගන්නවා. ඒත් එක්කම අමතර දේවල් තියෙනවා නම් වැදගත් වෙයි කියලා හිතෙන ඒ දේවලුත් සර්ච් කරලා සයිට් එකෙන් ලියා ගන්නවා. දැන් මම කරන්නේ අපි බලපු දේවල් ෂෝට් නෝට් එකක් හරි මයින්ඩ් මැප් එකක් විදිහට හරි හදාගන්න එක. මොකද එහෙම කරාම අපිට පාඩම් කරගන්නත් ලේසියි. අනිත් දේ තමයි මේ මුළු හෝල් සිලබස් එකම එකපාරේ කටපාඩම් කරගන්නවට වඩා ඒ කියන දේවල් තේරුම් අරන් ඒකෙන් එන අයිඩියා එක විතරක් ඔලුවට දාගන්න එක තමයි මම නම් කරන්නේ.
එක දිගට පාඩම් වැඩ කරන එකත් හරිම බෝරින්නේ. ඉතින් දැන් මම පොඩි බ්‍රේක් එකක් අරගෙන කොෆි එකකුත් හදාගෙනම ආයෙත් මගේ වැඩ ටික පටන් ගන්නවා. පාඩම් කරන වෙලාවට තේ එකක් කොෆි එකක් කියන්නේ ඉතින් නැතුවම බැරි දෙයක් නේ. කැෆේන් වලට පුළුවන් අපේ බ්‍රේන් එක රිෆ්‍රෙෂ් කරන්න. මූඩ් ෆික්ස් කරගන්න වගේම මතක ශක්තියත් වැඩි කරගන්න මේ කැෆේන් අපිට උදව් කරනවා. පාඩම් කරන වෙලාවට කැෆේන් එකකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. ඔන්න මගේ කොෆි එක නම් රෙඩි. එහෙනම් මම දැන් මේකේ රස බලන ගමන් ආයෙත් මගේ පාඩම් වැඩ ටික පටන් ගන්නවා. මේ තියෙන්නේ මම අද ස්ටඩි කරපු නෝට් එකකින් සමරයිස් කරගෙන හදාගත්ත ෂෝට් නෝට් එක. එක එක්කෙනාට වෙන් වුණොත් Tamanට ලේසි විදියට පාඩම් කරන විදි තියෙනවා. ඉතින් අද මේ විදියට මම ෂෙයා කරගත්තේ මම පාඩම් කරන විදිය තමයි. අපේ දවස ප්‍රොඩක්ටිව් විදියට යූස් කරලා පාඩම් වැඩ ටික හොඳින් කරගෙන එක්සෑම් එකට හොඳට මුහුණ දෙන එක තමයි අපි කරන්න ඕනේ. අද වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔයාලා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.